විජයට මගේ ආදරයක් ඇති වුණේ එයා මේ නළුවෙක් හන්දා ප්‍රසිද්ධ නළුවෙක් හන්දා වෙන කාන්තාවොත් එයාට ආදරය කරනවා මට එයාව අයිති කරගන්න ඕනේ කියන එක නෙමෙයි. හැබැයි එයාගේ ලස්සනත් මට බලපෑවා. තාමත් ලස්සනයි. තාමත් ආකර්ශනීය පර්සනැලිටි එකක් එයාට තිබුණා. නිකන් භෞතික ලස්සන විතරක් නෙමෙයි. මේ මම හිතා ලංකාවේ හිටපු ලස්සනම පුද්ගලෙක්. කටහඬ එයාගේ පර්සනැලිටි එක කොහොම ආස කරුවා. නමුත් ඒ සියල්ලටම වැඩිය එයාගේ මනුෂ්‍යත්වය. සාමාන්‍ය පෙළ විභාගෙනුත් ඉතාමත් හොඳට සමත් වෙලා තිබිලා. හැබැයි එයාගේ අම්මට එච්චර මුදල් තිබුණ නැති නිසා එයාට උගන්නන්න එයාගේ තාත්තා පොඩි කාලේ අතර වෙලා තිබුණේ. එයාට අවුරුද්දක් විතර කාලේ දෙකක්ද තුනක්ද කාලේ. පාසලේදී සෙන්ට් බෙනඩික්ට්ස් එකේ එක ස්වර්ණම යුගයේ පාසලේ එයා කීප වතාවක්ම රම්පදක්ක වදින්නලා තියෙනවා කතිකත්වයට. සිංහල කතිකත්වයට. පොලිසියට බැඳිලා පොලිසිය ටිකක් කල් ට්‍රේන් කරනකොට එයාව ඇදගෙන ගිහිල්ලා ඉස්සෙල්ලාම සුගතදාසන් රත්යාපා හන්තානේ කතාව ෆිල්ම් එකට එයා සම්බන්ධ කරගත්තා. ඉතින් එහාට ඉතින් එයා අනුකම තමයි කෙරුවේ. කතා කරනකොට මට පෙනුණා එයාගේ කතිකත්වය විතරක් නෙමෙයි මේ හුඟක් ඉන්ටෙලිජන්ට් හුඟක් මොලේ තියෙන කෙනෙක්. අපි තනියම හුඟක් වෙලාවල් වලට රොස්මින් මගේ ගෙදර අමග 6ට පුටු දෙකක් තියාගෙන හැන්දෑවේ විජේ ඩ්‍රින්ක් එකක් ගන්නවා අපි කතා කරනවා. මේ ওই දේශපාලන ප්‍රශ්න කලාව ගැන මනුෂ්‍යත්වය ගැන අපි දීර්ඝ වශයෙන් ආගම ගැන ආගම් ධර්මයන් ගැන අපි සාකච්ඡා කරනවා. අපි දෙන්න විතරක් සංවාද තියෙනවා. ඉතින් ඒකේ මට තේරෙනවා එයා නිකන් ලස්සන නළුවෙක් පමණක් නෙමෙයි. එයාගේ ලොකු මනුෂ්‍යත්වයක් තියෙනවා. එයාගේ ලොකු එයා හරියට තරහ ගන්නවා. එයා හරියට ආවේගශීලී වෙනවා අසාධාරණ ඉදිරියේ. පුතා ඉපදුනේ 82 කොබ්බකඩුව ඡන්දෙට ඔන්න මෙන්න කියලා. ඉතින් මට මතකයි මේ හොරගොල්ලේ වලව්වේ. මම ඇවිල්ලා පුතා එක්ක ඉන්නවා. මම කිව්වා මට නම් කොහෙවත් යන්න බෑ. මං අත්තන ගල්ලේ විතරක් කටයුතු කරන්න. මට මේ වෙන මොකක්වත් කරන්න බෑ කියලා. මොකද පක්ෂිනුත් එතකොට ප්‍රධානීන් ඒ මේ කොබ්බකඩුව ඡන්දෙට උදව් කෙරුවේ නෑ. ඒත් පක්ෂ දෙකට කැඩිලා. ඉතින් මම කිව්වා බෑ. ඒ වෙලාව පුතාට කිරි දෙන කාලේ. යාට වාසෙද කොහෙද? විජේ අන්තිමට ඇවිල්ලා චන්ද්‍රිකා මේ වැඩේ හරියන්නේ නෑ. ඔයාට අතරට යන්න වෙනවා. ඉතින් මම කිව්වා ඒක නම් කරන්න බෑ. මොකද මේ ළමයාට අඩු ගානේ මාස 3ක් කිරි දෙන්න ඕනේ. මම ඒක ගැන විශ්වාසයක් තියෙනවා. දුවටත් මාස ගාණක් කිරි දුන්නා. එතකොට විජේ ටිකක් කළා බලා ඉඳලා කිව්වා චන්ද්‍රිකා අපි මේ කරන වැඩේ හරි ගියොත් ඒ කියන්නේ කොබ්බකඩුව නැහැ දිනලා අපිට අපි සිහින දකින විදිහේ රටක් හදන්න පුළුවන් නම් අපේ පුතා විතරක් නෙමෙයි කිරි නැති දරුවන් තව ලක්ෂ සංඛ්‍යාත ගණනාවකට අපිට කිරි දෙන්න පුළුවන්. ඒක නිසා කරන්න දෙයක් නැහැ. ඔයා මේක නවත්තලා මෙයාට පිටි කිරි දීලා එන්න ව්‍යාපාරයට.